පංගේ පොඩ්ඩක් මට වෑර් එක ෂෝට් ඉතින් මේ පාර අපි සිං කරනවා ගහනවා කොන්සර්ට් එක වෙන්න ඩෝට් ඉතින් රෙඩා පෝට් ඉතින් මයි ගෝඩ් ඉතින් ඔයගොල්ලෝ හම් වෙනවා සතුටුයි මොකද වෙන්නේ මගේ යුරෝප් ඉන්න කොල්ල කෙල්ල සෙට් එක ඉතින් ඔයගොල්ලෝ හම් වෙන්න මම සෑහෙන කාලයක් තිස්සේ try කරා ඉතින් මේ පාර වැඩේ ඕකේ ෆයිනලි ඕකේ ඉතින් ශාන් පුදා එනවා යුරෝප් වලට ලස්සන කොන්සර්ට් සීරීස් එකක් අපි ප්ලෑන් කරලා තියෙනවා ටිකක් වෙනස් විදිහේ ස්ට්‍රැටජි එකකට ඉතින් අරවට බෑන්ඩ් එකක ඉන්නවා ඊට පස්සේ අපේ ඇමේලියා ඉන්නවා මම ගොඩක්ම ආස කරන ආටිස්ට් කෙනෙක් තමයි ඇමේලියා කියන්නේ ඉතින් අරවට බෑන්ඩ් එකයි යසා ඉන්නවා මාස්ටර් ඉවෙන්ට් අපේ සංජය පෙරේරා අයියාගේ ලස්සන අයිඩියා එකකට අනුව තමයි වැඩේ යන්නේ ඉතින් වෙන්ටෝරා ලයිව් ඉන් කොන්සර්ට් මේව ලස්සන පෙළ ගහගෙන එනවා ඉතින් ෆ්‍රෑන්ස් වලින් පටන් ගන්නවා ඊට පස්සේ මිලානෝ ලොකු අදහසක් තියෙනවා කතානියා වල ලස්සන කොන්සර්ට් එකක් කරන්න ඒක මේ දවස්වල කතා කරමින් තියෙනවා ඊට පස්සේ රෝම් වෙරෝනා නාපෝලි ෆිරෙන්සි මගේ කාලෙක ඉඳලා තිබිච්ච ඇඟේ අර තිබිච්ච ඇරියස් එක කවර් කරන්න මට හම්බෙච්ච හොඳ chance එකක් ඉතින් අපි මේවා රැප් කරමු අපි dance කරමු අපි full ආතල්ලයක් ගමු අපි අර වෙනදා කොන්සර්ට් එකක ඕගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන දේට වඩා අපි ටිකක් ඕපන් මයින්ඩ්සෙට් එක මේ පාර අපි යාළුවෝ වගේ යමු අපි මොනාරි වෙන දෙයක් කරමු මගේ ඔළුවේ ලස්සන වැඩ ටිකක් තියෙනවා මේ පාර ඕගොල්ලන්ට වෙනම කොන්සර්ට් එකක වෙනම එක්ස්පීරියන්ස් එකක් අපි ප්ලෑන් කරගෙන යනවා මම ප්ලෑන් කරගෙන ඉන්නවා මේ පාර එක කොන්සර්ට් එකට එක සින්දුව ගානේ රිලීස් කරන්න ඒක මගේ ඔළුවේ කාලයක් තිස්සේ තියාගෙන හිටපු දෙයක් බලමු කොහොමද ඉතින් මම පොඩ්ඩක් උපංගේ පොඩ්ඩක් මට වෑර් එක ෂෝට් ඉතින් මේ පාර අපි සිං කරනවා ගහනවා කොන්සර්ට් එක වෙන්න ඩෝට් ඉතින් රෙඩා පෝට් ඉතින් මයි ගෝඩ් ඉතින් ඔයගොල්ලෝ හම් වෙනවා සතුටුයි අපි සෙට් එකමු ඉතින් දැන් ඔයගොල්ලෝ ටිකට්ස් ගත්තේ නැති කට්ටිය ඉන්නවනේ මම දන්නවා මගේ යාළුවෝ ඉන්නවා මගේ සුපිරිම සෙට් එකක් ඉන්නවා වටේම ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ අන්තිම මොහොත වෙනකන් හිටියා කියන්නේ මගේ උන් ටික දැන් ගන්න ටිකට්ස් දැන් ගන්න දැම්ම කෝල් එක ගහන්න දැම්ම දාන්න මැසේජ් එක දාන්න අපි කෙලින්ම හවුස් පූල් කොන්සර්ට් එකක් කරමු අනේ මම හින ආදරේ ඔයගොල්ලන්ට අපි එදාට සෙට් වෙමු අපි බලමු